විශ්ව ලෝකය කියන්නේ අහසට අදින්න පුළුවන් සිහින වලින් ගොඩනගපු උයනකි. ඒ හැම මොහොතක්ම නවත්තන්න බැරි කුතුහලයකි. අද මම ඔයාලට ගෙනාවේ ඔයාලගේ ඇස් පෙනීමේ සම්භාව්‍යතාව මනින පොඩි ක්‍රමයක්. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. මම දැන් ඔයාලට පින්තූර 10ක් පෙන්නනවා. ඔයාලට තියෙන්නේ ඒ පින්තූරවල හැංගිච්ච දේවල් හොයාගන්න. එක පින්තූරයක් විසඳනවට ඔයාලට ලකුණු 10ක් හම්බ වෙනවා. එතකොට පින්තූර 10න් 10ම විසඳන්න පුළුවන් නම් ඔයාලට ලකුණු 100ක් හම්බ වෙනවා. මෙතන තියෙන වැදගත්ම කාරණේ ඔයාලට මේ පින්තූරයක් විසඳන්න ලැබෙන්නේ තත්පර 10ක කාලයක් පමණයි. පළවෙනි මටය. සැඟවුණු මචනය සෙවීම. මම දැන් ඔයාලට පෙන්වන පින්තූර තුනේ සැඟවිලා තියෙන වචන තුන ඔයාලා හොයන්න ඕනේ. හරි. අපි පටන් ගමු. කාලය ඉවරයි. උත්තරේ සම. කාලය ඉවරයි. උත්තරේ කොස්. කාලය ඉවරයි. උත්තරේ වාර්ෂික. දෙවනි මටය. සැඟවුණු රටා ගණන් කිරීම. මේ වටයේදී මම ඔයාලට පෙන්වන පින්තූර තුනේ හැංගිලා තියෙන රටා කිහිපයක්. උදාහරණයකට පළවෙනි පින්තූරේ තියෙන බෝල නම් බෝල කීයක් තියෙනවද කියලා ඔයාලා ගණන් කරන්න ඕනේ. හරි. අපි පටන් ගමු. කාලය ඉවරයි. උත්තරේ 7. කාලය ඉවරයි. උත්තරේ 10. කාලය ඉවරයි. උත්තරේ 9. තුන්වෙනි මටය. වෙනස්කම් ඇති පින්තූරය තෝරන්න. මේ වටයේදී ඔයාලට තියෙන්නේ දන්න සෙල්ලමක්. ඒ වෙනස්කමක් පේන පින්තූරය තෝරන්න. හරි. අපි පටන් ගමු. කාලය ඉවරයි. උත්තරේ 8 වෙනි පින්තූරේ. කාලය ඉවරයි. උත්තරේ 10 වෙනි පින්තූරේ. කාලය ඉවරයි. උත්තරේ 18 වෙනි පින්තූරේ. 4 වෙනි මටය. 3ම එකට.
මේක තමා අන්තිම සහ අමාරුම අදියරය. ඔයාලා මේ වෙනකල් කරපු වඩ 3ම එකතුවක් මේක. මේක විසඳන්න ඔයාලට තප්පර 15ක් හම්බ වෙනවා. මේ පින්තූරේ හැංගිලා තියෙන වචනයි හැංගිලා තියෙන කැටයම් ගානයි පහලින් තියෙන පින්තූර ටිකෙන් වෙනස් පින්තූරයි තුනම ඔයාලා හොයන්න ඕනේ. හරි. අපි පටන් ගමු. කාලය ඉවරයි. උත්තර 3 වචනය උසස් කැටයම් ගණන 5යි වෙනස් පින්තූරය දෙවැනි පින්තූරය. ඔන්න වට 4ම ඉවරයි. අනිවාර්යෙන් ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක ලස්සනයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට බලන්න ෂෙයා කරන්න. තවත් විස්මයජනක වීඩියෝ එකකින් යලි හමු වෙමු.